ඔබතුමා අර දුලාශි සමග කරපු සාකච්ඡාවක හඬා වැටුණා මට මතකයි රූපවාහිනී වැඩසටහනක මේ අලුත බැඳපු මේ තරුණ රට යන එක සම්බන්ධව ඔබතුමා මේ ඇඬුවා. එතකොට ඔබතුමා ඒක නවත්වන්න මොකක් හරි වැඩසටහනක් පටන් ගන්නවද? දැන් ඒ විදේශ රැකියාව සම්බන්ධව ඔබතුමාලා අලුත් ප්‍රතිපත්තියක් දියත් කරනවද අලුත බැඳපු අයට රට නොයන්? හොඳයි. හරි. කිටි වෙලාවක්. මම මේකට පැහැදිලි කරන් යන්න දැන් මෙතුමා කියපෙකට පුංචි පැහැදිලි කිරීමක් මේ රටේ ජනතාව දන්නවා දරුවන්ට තාත්තලාට රට යන්න උනේ මේගොල්ලෝ මේ රටවල් බංකොලොත් කරලා මේක ඔපචුනිටිස් නැති කරපුත්. ඉතින් අපිට මේක ඔපචුනිටිස් හදන්න තමයි ඉකොනොමි එක ග්‍රෝ කරන්න තමයි ඔපචුනිටිස් හදන්න තමයි මිනිසුන්ට ඔප්ෂන් එකක් එන්නේ අපේ රටේ ඉන්නවද පිටරට යනවද කියලා. ඉතින් ඒකට අපිට මේ අවුරුදු එකමාරෙන් හදන්න පුළුවන් තැනක් නෙමෙයි. අවුරුදු 70ක් තිස්සේ විනාශ කරපු ආර්ථිකය ගොඩනගන්න අපි පැහැදිලිව කියනවා අවුරුදු 15ක් 20ක් යයි කියලා. ඒ తాවකාලික අවස්ථාවලදී වඩාත් ගුණාත්මක විදේශ සේවයක් ලබා අද අපිට හම්බුණා සිංගප්පූර් මේ දකුණු කොරියාවේ හිටපු මේ ඇමතිතුමා මේ හිටපු අගමැතිතුමා එතකොට ඒත් අපි කතා කරේ ඒගොල්ලෝ අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා දකුණු කොරියාවට ස්පවුසුත් ගෙනියන්න වීසා ස්කීම් එක. ඒ කියන්නේ ජීවන තත්ත්වය තවත් හොඳ වෙනවා. ඉතින් ඒ නිසා මේ කියපු මට තියපු සංවේදීභාවය අදත් තියෙනවා. මොකද අපිට පුළුවන් වුණා අපි කීප දෙනෙක්ට ඉගෙනගෙන මේකේ යම් කිසි දෙයක් අරගෙන මේ මහ පොළොවේ ජීවත් වෙන්න. නමුත් සමස්තයක් අපේ තරුණ අයට තාමත් නැහැ මේක විඳගෙන මේකේ මුහුදු වෙරළ විඳගෙන මේකේ කැලෑ පද්ධතිය මේකේ කඳු පද්ධතිය විඳගෙන වීකෙන්ඩ් එකකට ලංකාවේ හුස්මක් අරගෙන ඉන්න තාම අයිතියක් නැහැ. ඒ අයිතිය හදන්න තමයි මේ සියල්ල කරන්නේ. ඔබ කසාද බැඳලා පළවෙනි මාසේ පෙම්වතා රට යනවනම් බිරිඳ රට යනවනම් මහත්තයා රට යනවනම් දරුවා අමාරුයි කියන්නේ. දරුවා ඉපදුනාට පස්සේ තාත්තට රට යන්න වෙනවනම් ඒ තරුණයට අපි මොකද තියෙන රට